ජර්මනියේ සාමාන්‍යයෙන් පාවිච්චි කරපු කියන්නේ ආයි තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන ඇඳුම් සාමාන්‍යයෙන් ඩොනේට් කරන්න පුළුවන්. ඉතින් ඒවට තියෙනවා ක්ලයිඩර් කන්ටේනර්. කියන්නේ ක්ලෝත්ස් දාන්න පුළුවන් කන්ටේනර් වගේ බොක්ස් එකක් තියෙනවා. ඉතින් ඒවට දාන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ජර්මනියේ සමහර තැන් තියෙනවා සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඇඳුම් සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් විකුණන තැන් තියෙනවා. ඒවටත් කැමති නම් විකුණන්න ඕන නම් විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාරිටාස් වගේ සෝෂල් සර්විස් කරන ඒ වගේ ආයතන වලට ඇඳුම් ඩොනේට් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒගොල්ලෝ ඒව තව කෙනෙක්ට පාවිච්චි කරන්න ඒ වගේ අවශ්‍යතාවයන් තියෙන කෙනෙක්ට ඒගොල්ලෝම ගිහින් දෙනවා. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ තියෙන ක්ලයිඩර් කන්ටේනර් වලට ඇඳුම් දාන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒව බලලා හොඳ ඇඳුම් ඒගොල්ලෝ අවශ්‍ය කට්ටියට දෙනවා. එන්නේ වගේ බොක්ස් එකකට තමයි ඇඳුම් දාන්න තියෙන්නේ. ඉතින් එහෙම ඇඳුම් දානකොට ඒ දාන බෑග් එක දාන්න. මොකද නැත්තම් ඇඳුම් එළියට වැටුණාට පස්සේ ඇඳුම් සවුත් වෙන්න පුළුවන්. ඉතින් ඒ දාන බෑග් එකේ හොඳට ගැට ගහලා දාන්න. සාමාන්‍යයෙන් ඒවට දාන්න එපා පාවිච්චි කරන්න බැරි ඇඳුම්. එතකොට කිලිටි වෙච්ච ඒවා, තෙත ඇඳුම්, එතකොට සාමාන්‍යයෙන් බෙඩ්ෂීට් අනම්මනම් වගේ දේවල් පාවිච්චි කරන්න බැරි තත්ත්වයේ තියෙන ඒවා දාන්න එපා. සාමාන්‍යයෙන් තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් දේවල් විතරක් දාන්න. ඒවට සපත්තු දාන්නත් පුළුවන්. සපත්තුත් තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන දේවල් දාන්න පුළුවන්. ඉතින් හොඳ සිස්ටම් එකක් නේද? සාමාන්‍යයෙන් ලංකාවේ මට මතකයි ගෙවල් වලට ඇවිල්ලා එහෙම ඇඳුම් එකතු කරන් යන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වුණාම මෙහෙම දාන්න තැනක් නම් මට මතක නැහැ. ඉතින් හොඳයි ඉතින්. තව කෙනෙක් පාවිච්චි කරපු දෙයක් අවශ්‍යතාව තියෙන ඒ වගේ ඇඳුම් ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට ඒක ඩොනේට් කරන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවත් සාමාන්‍යයෙන් ජර්මනියේ එතකොට මට මේ හම්බෙලා තියෙන කට්ටිය මම කියන්නේ ජර්මනියේ මට හම්බෙලා තියෙන වගේ කට්ටිය. එතකොට මම ගිය අවුරුද්ද සමර් ස්කූල් එකේ හිටියා. ඒකේ චෙක් වල කට්ටියක් හිටියා. මට ඒගොල්ලොත් කිව්වා ඒගොල්ලොත් ඇඳන් හිටියේ සාමාන්‍ය සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ රීසයිකල් කරන්න තියෙන හින්දා ඒ කියන්නේ වේස්ටේජ් එක අඩු කරන්න, ඒ කියන්නේ පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්න ඕන හින්දා සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් අඳින කට්ටිය ඉන්නවා. සාමාන්‍ය අපේ ලංකාවේ නම් ඒක එච්චර ඒ කියන්නේ ඒක කට්ටිය ඒක ජනප්‍රියවත් ඒක ප්‍රසිද්ධවත් ක්‍රමයක් නෙමෙයි. වැඩි මිනිස්සු කැමතිත් නැහැ. ඉතින් ඒක එක්කෙනාගේ කැමතිලි මේ රටවල වල මිනිස්සු සමහර කට්ටිය එහෙම පරිසරයට ඉතින් ඒක වේස්ටේජ් එකක් කියලා හිතලා ඉතින් එහෙම සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් අඳින කට්ටියත් ඉන්නවා. සාමාන්‍යයෙන් මම නම් සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් අඳින්න කැමති නැහැ. ඉතින් ඒ වගේ කැමති කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ අයිඩියා එකත් කමෙන්ට් කරන් යන්න මොකද හිතන්නේ කියලා මේ සිස්ටම් එක ගැන. කමෙන්ට් එකක් දාගෙන යන්න.